හරි ගයිස් ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ අලුත්ම වීඩියෝ එකත් එක්ක. ඉතින් මම මේකෙදි කතා කරන්නේ මොනවාද මේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ කියන එක සම්බන්ධව. හරි. ඉතින් මුලින්ම මම ඉස්සෙල්ලා කතා කරා ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියන එක. ඉතින් මම මේ වීඩියෝ එකේදී මොනවාද මේ ක්‍රිප්ටෝ කරන්සි කියන එක ගැන කතා කරනවා. දැන් මේ ක්‍රිප්ටෝ කරන්සි වලට යනකොට මුලින්ම අපිට මේ දැන් ක්‍රිප්ටෝ කරන්සි හඳුන්වා දෙන්නේ මුදල් ඒකකයක් විදියට. එතකොට මේ ක්‍රිප්ටෝ කරන්සි එන්න කලින් මොනාද තිබ්බේ කියලා අපි බලමු. ඉතින් ඔයාලා දන්නවා ගොඩාක් ඈත අතීතයේ තිබිලා තියෙන්නේ භාණ්ඩ උවමාරු ක්‍රමයක්. හරිද? ඒ කියන්නේ අපි දැන් අපිට බැටළුවෙක් ඕන කියමු. අපිට බැටළුවෙක් ඕන නම් අපි ගාව ඉන්නවා නම් හරක් අපි හරකෙක් දීලා තමයි අපිට බැටළුවෙක් ගන්න උනේ. ඒ කාලේ. හරිද? එයනේ අපි අපේ හරක දුන්නට පස්සේ තමයි බැටළුවා අපිට ලබා දුන්නේ. ඒ වගේ බාණ්ඩෝ මාරු ක්‍රමයක් තමයි ඉස්සෙල්ලම තිබුණේ. ඉතින් මේකෙදි ගොඩාක් ප්‍රශ්න බැරෙනගුණා. ඒ කියන්නේ වටින දෙයක් ගන්න නොවටිනා දෙයක් දීලා වුණත් පුළුවන්. එතකොට අන්න ඒ ප්‍රශ්නේ මේ ගොඩක්ම මේ බාණ්ඩෝ මාරු ක්‍රමේදී ආවා. එතකොට ඒකට විසඳුමක් විදියට කට්ටිය ගෝල්ඩ් ගෙනාවා. ඒ කියන්නේ රන් කාසි රන් රත්තරන් වගේ දේවල් රත්තරන් දීලා අපිට බඩුවක් ගන්න පුළුවන්. එතකොට රත්තරන් තමයි ඒක වෙනකොට මුදල් ඒකකේ වෙලා තිබ්බේ. එතකොට අපිට රත්තරන් කාට හරි දීලා යාගාව තියෙන ඕන බඩුවක් ගන්න පුළුවන් ඒකට හරින වැලියු එක. ඉතින් මේ රත්තරන් ඒකෙදි ගොඩක් ප්‍රශ්න ඒකෙදි පැන නැගුණා. ඒ කියන්නේ රත්තරන් හොයාගන්න බැරි කට්ටිය ආවා. ඊළඟට මිනිස්සුන්ට ඒව හොයාගන්න අඩුයි, බරින් වැඩි, අරන් යන්න අමාරුයි, ඔය වගේ දේවල්. ඉතින් ඒකට ඊට පස්සේ ආව මේ රත්තරන් වලින්ම කහවණු. ඒ කියන්නේ ඔයාලා අහලා තියෙන රන් කහවණු කාසි ආවා. ඉතින් මේ කාසි ඩිංග ඩිවලොප් වුණා. තඹ පිත්තල ඔය විදියට කාසි ආවා. හරිද? ඊට පස්සේ මේ කාසි භාවිතයත් ගොඩක් අමාරුයි. කාසි බර වැඩි, කාසි ගොඩක් අරන් යන්න අමාරුයි. ඉතින් මෙන්න මේකෙන් පස්සේ ආවා දැන් අපි භාවිතා කරන පේපර් මනි එක. ඒ කියන්නේ දැන් අපි පාවිච්චි කරනෝනේ මුදල්. හරිද? සල්ලි කොළ. අන්න ඒක ආවා මේ කාසි වලින් පස්සේ. ඉතින් මේ කාසි වලින් පස්සේ ඒක ආවත් එක්කම මුදල ටිකක් දියුණු වුණා. ඉස්සරට වඩා මුදල් ඒකකය පොඩ්ඩක් දියුණු වුණා. එතකොට අපිට කොළ රැගෙන යන්න පුළුවන් ලේසි පහසුයි. හැබැයි මේකෙදිත් පොඩි ප්‍රශ්න ආවා. හොරකම් කරන්න පුළුවන්, ඊළඟට මේක පාලනය කරන්න පුළුවන්, මේක නැති වෙන්න පුළුවන්, තෙමෙන්න පුළුවන්, ස්වභාවික විපත් වලට අහු වෙලා විනාශ වෙන්න පුළුවන්, ඔය වගේ දේවල්. ඊළඟට ආවා කාඩ්. ඉතින් ලංකාවේ වැඩිපුර කාඩ් භාවිතා නොවුනට පිටරටවල් වල ගොඩක්ම මේ වීසා, ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් තමයි භාවිතා කරන්නේ. මුදල් ගනුදෙනු වලදී ගොඩක්ම කාඩ් සිස්ටම් තමයි ගනුදෙනු කරන්නේ. එතකොට මේ කාඩොත් නැති වෙන්න පුළුවන් වගේ ප්‍රශ්න ආවා. ඉතින් ඒකට සොලියුෂන් එකක් විදියට ආවා ඔන්ලයින් බැංකින්, ඉලෙක්ට්‍රොනික් මනි. අපි ඔන්ලයින් මුදල් ට්‍රාන්ස්ෆර් කරනවා, අපිට අවශ්‍ය බඩුව ගෙන්න ගන්නවා. ඒ විදියට ආවා. ඉතින් මේකේදී මේ මුදල් කියන දේ ඊළඟ පරිණාමය තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි කියන එක ආවේ. එතකොට මේ ක්‍රිප්ටෝ කරන්සි එන්නේ ඇයි? ඒ ප්‍රශ්නයට අපි උත්තරේ කතා කරන්න ඉස්සෙල්ලා අපි කතා කරලා බලමු මුදලක තිබිය යුතු ගුණාංග. ඉතින් මුදලක තිබිය යුතු ගුණාංග වලින් පළවෙනි එක තමයි වටිනාකමක් තියෙන්න ඕන. ඕනම මුදල් ඒකකයකට වටිනාකමක් තියෙන්න ඕන. හරිද? ඒ කියන්නේ අපිට ඒක දීලා දැන් අපි ගමු රුපියල් 10 කාසියක් දීලා අපිට ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. අන්නේ සීමාව තමයි යාගේ වටිනාකම. හරිද? අපිට රුපියල් 1000ක බඩුවක් ගන්න බෑ. ඒක එච්චර වටින්නේ නැහැ. හැබැයි අපිට රුපියල් 10ක දෙයක් ගන්න පුළුවන්. ඒක රුපියල් 10ට හරියන වටිනාකමක් තියෙනවා. එතකොට ඒ අදාළ මුදලට අදාළ වටිනාකම් ලැබිලා තියෙනවා. ඊළඟට කොටස් වලට කැඩිය හැකි වීම. ඉතින් කොටස් වලට කැඩිය හැකි වීම කියන්නේ මොකද්ද? මේ කොලේ දෙකට ඉරෙන එක නෙමෙයි. කොටස් වලට කැඩිය හැකි වීම කියන්නේ අපි ගමු රුපියල් 1000 අපිට රුපියල් 500ක පේමන්ට් එකක් කරන්න පාවිච්චි කරන්න පුළුවන් නම්නේ. ඒක මුදලේ වටිනාකමක් තියෙන්නේ අපිට. නැත්නම් අපිට 1000න් 1000ම විතරයි නම් අපි ලොකු කරදරයකට මුහුණ පානවා. හැබැයි එහෙම නෑ. මුදල කියන දේට අපිට රුපියල් 1000ක් දීලා රුපියල් 10ක බඩුවක් වුණත් ගන්න පුළුවන්. ඒක කොටස් වලට කඩන්න පුළුවන්. 10 කොළවල 10 වාසි වලට 50 කොළවලට 100 කොළවලට කඩන්න පුළුවන්. කොටස් වලට කඩන්න පුළුවන්. ඊළඟට හුවමාරු කළ හැකි විදි තිබිය යුතුයි. ඒ කියන්නේ අපිට රුපියල් 1000
හුවමාරු එන්දෙන් කොලයක් නම් අපිට හුවමාරු කරන්න පුළුවන්. හරිද? දැන් අපි එහෙම හුවමාරු කරන්න බැරි දෙයක් නම් ඒ මුදලේ වටිනාකමක් නැහැනේ. දැන් ඔයා මගෙන් මොනවාරි ගන්න මට මුදල දෙන්න ඕනනේ. මුදල රුපියල් වේවා ඕනම දෙයක් දෙන්න ඕනනේ. එතකොට ඒක හුවමාරු කරන්න පුළුවන් වෙන්න ඕන. ඒක හුවමාරු කරන්න බැරි නම් ඒ මුදලක් නෙමෙයි ඒක. ඒක වටිනාකමක් නැහැ. හරිද? ඔය ප්‍රධාන ගතිගුණ තුන තියෙනවා නම් මේක ෆයිනෑන්ෂලි වශයෙන් තව හේතු ඇති. අපි සාමාන්‍යයෙන් ගන්න මේ මුදලේ වටිනාකමක් තියෙනවා. එතකොට අපි මේවයි දැනගන්න ඕන කියලා බැලුවොත් ඕක මේක ට්‍රේඩිං වලදී ඔයාලා මේක අවශ්‍ය නොවෙන්න පුළුවන්. හැබැයි ඔයාලා දෙයක් කරනකොට ඒක හරියට මුල ඉඳලා ඉගෙන ගන්න ඕන. එහෙම නැත්තම් ඔයාලට මේකේ හරියට වැඩක් කරගන්න බෑ. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලට මාතර ඉඳලා කොළඹට යන්න හයිවේ එකෙන් පුළුවන්. හරිද? හැබැයි ඔයාලා මාර්ග නීති නොදැන ඊළඟට හයිවේ එකේ ගැන විස්තර නොදැන ඕකේ කෙලින්ම යන්න පුළුවන් ඕන කෙනෙක්ට. හරිද? හැබැයි යම්කිසි තැනකදී ඔයාලට ඩවුට් එකක් එනවා. හරිද? අන්න ඒක නිසා තමයි මේවා අපි දැනගෙන තියාගන්න ඕන. රයිට්. ඊළඟට හරි. ඉතින් මේ තියෙන්නේ ක්‍රිප්ටෝකරන්සියයි ඉම්පෝර්ටන්ට් වෙන්නේ. ඒ කියන්නේ ඇයි මේ ක්‍රිප්ටෝකරන්සි මෙච්චර වැදගත්කමක් තියෙන්නේ. එතකොට මේ ක්‍රිප්ටෝකරන්සි වලට මම මේ දැන් මේ ඉලෙක්ට්‍රොනික මනි වලින් මේකට හුවමාරු වෙන්න ප්‍රධාන හේතුවක් විදියට මම ගත්තා. මම කියන්න හදලා නැමෙත්තුව ඉස්සෙල්ලා. ඒක තමයි මේ තියෙන්නේ. එතකොට මේ බිට්කොයින් ටෝටල් සප්ලයි මේ කතන්දරේ මොකද්ද? හරි ඉස්සෙල්ලා බිට්කොයින් කියන්නේ මොකක්ද කියලා බලමු. බිට්කොයින් කියන්නේ පළවෙනි ක්‍රිප්ටෝකරන්සි එක විදියට 2009 දී මේක ලෝකට හඳුන්වා දුන්නේ. කියන්නේ සතෝෂි නකමොටෝ කියන කෙනා හෝ ගෲප් එක හෝ එයාලා තමයි මේක 2008 දී වයිට් පේපර් එකක් විදියට එළියට දුන්නේ. වයිට් පේපර් එකක් කියන්නේ මේකේ මේම පුළුවන් දේවල්, මේකේ ගුණාංග මොකටද මේව යූස් කරන්න කියන දේවල් අරගෙන මේක පිටට දුන්නේ මේ සතෝෂි නකමොටෝ කියන අය. ඊළඟට මෙයාලා එතනින් පස්සේ මූව් වෙනවා 2009ට මේ ක්‍රිප්ටෝකරන්සි බිට්කොයින් කියන දේ මෙයාලා මාකට් එකට එළියට දෙනවා. එතනදී මෙයාලා ලොකු දේවල් ටිකක් පෙන්නනවා. ඇත්ත සල්ලි වල සහ මේ ක්‍රිප්ටෝකරන්සි වල මේ භාවිතා කරන්න හේතුව. එයාලා විදියට දෙයක් පෙන්වනවා. ඒ තමයි දැන් මේ ක්‍රිප්ටෝකරන්සි අපි ගමු. දැන් මේ ක්‍රිප්ටෝකරන්සි දැන් මුදල් ඒකකයක් ගමුකෝ. අපි දැන් ගමු රුපියල්. හරි. අපි රුපියල් ගමු. එතකොට මේ රුපියල් ඕනම කෙනෙක්ට දැන් අපේ ලංකාවේ රජය තමයි මේකේ ප්‍රධාන අයිතිකරු. ඒතකොට රජයට මෙන්න මේ පැත්තේ රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවන්න අවශ්‍ය වෙනවා. හරිද? ඊට පස්සේ මේ පැත්තෙන් ණය රජයට ගත්තු ණය තියෙනවා. ණය ගෙවන්න අවශ්‍ය වෙනවා. ඔහොම දේවල් ටිකක් තියෙනවා. එතකොට මෙන්න මේ දේවල් වලට රජයට මුදල් නැති වෙනවා. රුපියල් නැති වෙනවා. එතකොට රජය මොකද්ද කරන්නේ? මෙන්න මේවා print කරනවා. මුදල් print කරනවා. හරිද? එතකොට මේකට තියෙන value එක අඩු වෙනවා. ඒ කියන්නේ ඉල්ලුමට වඩා සැපයීම වැඩි නම් මිල අඩු වෙනවනේ ඕනම තැනක. හරිද? ඉල්ලුමට වඩා සැපයීම වැඩි නම් මිල අඩු වෙනවා. ඒ වගේම ඉල්ලුමට වඩා සැපයීම අඩු නම් මිල වැඩි වෙනවා. එහෙම එකක් නේ තියෙන්නේ. ඕනම මාකට් එකක් ඔයාලා දන්නවා ඇති. දැන් අපි ගත්තොත් අර බිත්තර මේ ළඟදී බිත්තර වල ප්‍රශ්නයක් ආවනේ. ඒකෙදි බිත්තර මිනිස්සු 1000ක් ඉල්ලුවා නම් මේ පැත්තෙන් බිත්තර 1000ක් මාකට් එකට ආවේ නැහැ. ආවේ 700යි. බිත්තර 700යි. එතකොට මොකක්ද උනේ? 1000ක් ඕන තැනට 700ක් ආවම මේ 1000 ඕනම මේ බිත්තර 1000 ගන්න හිටපු මිනිස්සු මේ බිත්තර 600 දැන් මේක රුපියල් 20ට නම් ගන්න හැටි මේක රුපියල් 50ක් හරි දීලා ගන්නවා. මොකද යාළුවට අවශ්‍යයි බිත්තර. ඒතකොට යාලා වැඩි වැලියු එකක් දීලා හරි මේක ගන්නවා. හරිද? එතකොට අන්න ඒ වගේ හේතු නිසා මේ රුපියල් එනේ රටකට අදාළ කරන්සිස් වල දුර්වලතා ඔයක් විදිහට ඒක හඳුන්වනවා. ඒ කියන්නේ ඒ රටේ ආණ්ඩුවට ඒ මුදල් ඒකකයේ පාලකයට මේ මුදල් ඒකකයේ මදි නම් මුදල් ඒකකයේ තියෙන ප්‍රමාණය අවශ්‍ය නැත්නම් මෙයාලා ඒක ගන්නවා. හැබැයි මේ ක්‍රිප්ටෝකරන්සි කියන එක එහෙම බෑ. ක්‍රිප්ටෝකරන්සි කියන එක මැක්ස් සප්ලයි එකක් තියෙනවා යාළුවගේ. එයාලා උපරිම මේ බිට්කොයින් කියන එකේ උපරිම සප්ලයි එක මිලියන 21යි. මේ මිලියන 21කින් පස්සේ තවත් බිට්කොයින් නෑ මේ ලෝකේ. එතකොට දැනට
මාකට්ටකට ඇවිල්ල තියෙනවා මිලියන 19ක්. හරිද? මිලියන 19ක් බිට්කොයින් ඇවිල්ල තියෙනවා දැනට මාකට් එකට. එතකොට මේ මිලියන 19 මේ ටෝටල් සප්ලයි එක කියන්නේ දැනට මාකට් එකේ තියෙන ගාන. එතකොට මැක්ස් සප්ලයි එක කියන්නේ උපරිම ගාන. එච්චරයි මාකට් එකට එන්නේ. මේ මිලියන 21 මාකට් එකට ආවට පස්සේ තවත් මේ බිට්කොයින් වර්ග නැහැ. බිට්කොයින් තවත් එළියට එන්නේ නැහැ. තියෙන මාකට් එකේ තියෙන ඒවාම තමයි. කොච්චර ඉල්ලුමක් ආවත් සැපවීමක් නැහැ. එතකොට එතන ඒකේ මිල වැඩි වෙනවා සහ ඒක අවශ්‍ය විදියට ප්‍රින්ට් කරන්න හදන්න බෑ. ඒක මිලියන 21 නම් 21ම තමයි. හරිද? ඉතින් ඔන්න ඔය වගේ දේවල් එක්ක තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි කියන එක මේ ලෝකෙට එන්නේ මේ මුදල් ලේඛකයට වඩා හොඳ විදියට. ඇයි මේ මුදල් ලේඛකවල අනවශ්‍ය ලෙස එළියට ගන්න පුළුවන් මුදල් ඕන තරම් ප්‍රින්ට් කරන්න පුළුවන්. හැබැයි මේ ක්‍රිප්ටෝ කරන්සි කියන එක බෑ. ෆික්ස් ගානක් තියෙනවා. එතකොට ඒ වගේ තියෙනවා එහෙම පුළුවන් ඒවා බැරි ඒවා තියෙනවා. ඒ විස්තරට අපි කතා කරමු. ඉතින් ක්‍රිප්ටෝ කරන්සි කියන එක ගැන මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මේක රන් වෙන්නේ බ්ලොක් චේන් එකක් ඇතුලේ. එතකොට මේකේ ට්‍රාන්සැක්ෂන් වෙන විදි ඒව ඔක්කොම අපි ඉස්සරහට කතා කරනවා. ඉතින් එහෙනම් මම හිතනවා ඔයාලට මේ ක්‍රිප්ටෝ කරන්සි ගැන දැනුම ලැබෙන්නේ නැති කියලා. ඉතින් අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු.